දැන් මම මෙතනම ඒක ලියලා පෙන්නන්න මේ නවවර චක්‍රය අහුවෙච්ච වෙලාවේ. රයිට්? හරි. දැන් හිතන්න අපි දැන් නවවරක් එකේ ඉඳන් පටන් ගද්දී නවවරක් 1 නවවරක් 2 නවවරක් 3 නවවරක් 4 නවවරක් 5 නවවරක් 6 නවවරක් 7 නවවරක් 8 නවවරක් 9 කියලා අපි ඔහොම ලියනවනේ. හරිද? හරි. දැන් මං උත්තර ටික ඉස්සරහෙන් ලියන්නේ. මේවට තව කෙටි ක්‍රම තියෙනවා. ඔයාලට මං ලේසියෙන් ලියන්න තව මම මේ කියලා දෙන්නේ. ඔන්න බලන්නකෝ. දැන් මේ නවවරක් 1. මම මුලින්ම අංක ටික දාන්නේ නා 0 1 2 3 4 5 6 7 8 රයිට් නවවරක් 10ක් ඕනනම් 9 කියලා මෙහෙම දැම්මා. දැන් මොකද කරන්නේ මම? දැන් බිඳුවේ ඉඳන් මුලේ ඉඳන් අගට ලිව්වා. දැන් මං අගේ ඉඳන් මුලට ලියනවා. 0 1 2 3 4 5 6 7 8 9. ඔන්න පුතේ නවවර චක්‍රය ඉවරයි. අය මේ නවවර චක්‍රය මේ අමුතුවෙන් පාඩම් කර කර ඉන්න දෙයක් නැහැ. මේකට පුතේ මං අර ඔයාලා පැහැදිලි කර කර ලිව්ව හින්දානේ. නැත්තම් පුතේ විනාඩියක් යන්න කලින් ලියාගෙන ඉවරයිනේ. බිඳුවේ ඉඳන් 1 2 3 4 5 6 7 9 කියලා ලිව්වා. අය අගේ ඉඳන් මුලට ලිව්වා. මේ ටිකම රිවර්ස් එකක් ගැහුවා. මේ නවවර චක්‍රය අපූර්වට ඇවිල්ලා තියෙන්නේ. ඕන් ඔය වගේ දේවල් තමයි පුතේ පේපර් එකක් ලියද්දි ගොඩක් වැදගත් වෙන්නේ. රයිට්? මොකද ගොඩක් වැදගත් වෙනවා කියලා කියන්නේ අපි පුතේ කෙටි ක්‍රම වලින් මේ චක්‍ර එහෙම ඔළුවේ තියෙනවා නම් ඉක්මනට අපිට ගාන සුළු කරගන්න පුළුවන්. ඒකයි ඈ. ඔකත් මතක තියාගන්න. ඔකත් වැදගත් වෙනවා.